කටක ලග්නය ජූලි මාසය තුළ කටක ලග්න හිමියන්ගේ මනස තරමක් සංවේදී සහ හැඟීම්බර විය හැක. ඔබේ ලග්නාධිපති චන්ද්‍රයාගේ ගමන මෙන්ම අනෙකුත් ග්‍රහ පීඨීම් අනුව ඔබ පවුලේ සමාජිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩි කාලයක් සහ ශ්‍රමයක් කැප කිරීමට පෙළඹේ. නිවස තුළ වෙනදාට වඩා සමීප බවක් සහ උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙනු ඇත. කෙසේ වෙතත් අන් අයගේ ප්‍රශ්න අධික ලෙස ඔබේ ඔළුවට ගැනීම නිසා මානසික බරක් දැනීමට ඉඩ ඇත. සහකරු හෝ සහකාරිය සමග අදහස් හෝමාරු කර ගැනීමේදී වඩාත් විවෘත වන්න. නැතහොත් අනවශ්‍ය සැකයන් හෝ සිත් රිදවීම් ඇතිවිය හැක. මාසයේ මැද භාගයේදී පැරණි මිතුරෙකු හෝ නෑදෑයෙකු නිවසට පැමිණීම නිසා සතුටුදායක මතකයන් අලුත් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. වෘත්තීය ක්ෂේත්‍රය තුළ කටක ලග්න හිමියන්ට මෙම මාසය වගකීම් සහ අභියෝග මැද ඉදිරියට යාමට සිදුවන කාලයකි. ඔබේ සේවා ස්ථානයේ යම් යම් වෙනස්කම් හෝ ප්‍රතිසංවිධානයන් සිදුවීමට ඉඩ ඇති අතර ඒ සඳහා හැඩ ගැසීමට ඔබට සිදුවේ. ඔබ කරන කැපවීම වෙනුවෙන් ක්ෂණික ඇගයීමක් නොලැබුණත් මාසයේ අවසන් සතිය වන විට ඔබේ දක්ෂතා කැපී පෙනෙනු ඇත. මානව සම්පත්, සෞඛ්‍ය ක්ෂේත්‍ර, ආගන්තුක සත්කාර සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත අයට මෙම මාසය වඩාත් සුබදායකය. නව රැකියාවක් අපේක්ෂා කරන අයට යම් යම් බාධා කිරීම මතුවද උත්සාහය අත් නොහැරීමෙන් මාසය අගදී හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. රැකියා ස්ථානයේ අනවශ්‍ය කේලාම් හෝ කණ්ඩායම් ගැටලු වලට සම්බන්ධ වීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින්න. මූල්‍යමය වශයෙන් ජූලි මාසය ඔබට මධ්‍යස්ථ පළගෙන දෙයි. ස්ථිර ආදායම් මාර්ගවල ලොකු වෙනසක් සිදු නොවන නමුත් වියදම් පාර්ශවය ඉහළ යාමට ඉඩ ඇත. විශේෂයෙන්ම නිවසේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, පවුලේ අයගේ සෞඛ්‍ය කටයුතු හෝ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. මෙම මාසයේදී ආවේගශීලීව බඩු බාහිරාදී මිලදී ගැනීමෙන් වළකින්න. ලොතරැයි හෝ කෙටි ක්‍රම මගින් මුදල් සෙවීමට යාමෙන් පාඩු සිදුවිය හැකි බැවින් එවැනි අවදානම් වලින් ඈත් වන්න. ඉතිරි කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර කලින් සැලසුම් නොකළ ලොකු මූල්‍ය ආයෝජනවලට එළඹීම මාස කිහිපයකට කල් දැමීම නුවණට හුරුය. ව්‍යාපාරික කටයුතු වල නිරත කටක ලග්න හිමියන්ට මෙම මාසය තුල ස්ථාවරව තම කටයුතු කරගෙන යාමට හැකි වේ. විශේෂයෙන්ම දියර වර්ග, කිරි නිෂ්පාදන, ආහාර පාන, ඇඟලුම් සහ නිවාස අලංකරණ ආශ්‍රිත ව්‍යාපාර කරන අයට පාරිභෝගිකයින්ගේ හොඳ ප්‍රතිචාර ලැබෙනු ඇත. නව ව්‍යාපාරික අදහස් ක්‍රියාත්මක කිරීමට පෙර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. ණය පදනම මත භාණ්ඩ නිකුත් කිරීමේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. මන්දයාත් එම මුදල් නැවත අයකර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය හැකි බැවිනි. පාරිභෝගික විශ්වාසය රැක ගැනීම තුළින් දිගු කාලීන ලාභ සුරක්ෂිත කරගත හැක. අධ්‍යාපන කටයුතු වල නිරත සිසුවියන්ට ජූලි මාසයේ මිශ්‍ර ඵල පෙන්වයි. මාසයේ මුල් භාගයේදී අවධානය ගිලිහි යාම හෝ උදාසීන ගති ගුණ මතුවිය හැකි වුවත් මාසයේ මැද භාගයෙන් පසු අධ්‍යයන කටයුතු සඳහා ඉතා හොඳ මානසික ඒකාග්‍රතාවයක් ලබා ගැනීමට හැකිවනු ඇත. මනෝවිද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය, කලාව සහ සාහිත්‍ය වැනි විෂයන් හදාරන සිසුන්ට මෙම මාසය තුළ සුවිශේෂී ප්‍රගතියක් පෙන්විය හැක. තරග විභාගවලට සූදානම් වන අය බාහිර බාධා කිරීම පාලනය කර ගනිමින් පාඩම් වැඩ සඳහා වැඩි කාලයක් වෙන් කළ යුතුය. ගුරුවරුන්ගේ සහ වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. සෞඛ්‍ය පැත්තෙන් බලන කල කටක ලග්න හිමියන් මෙම මාසයේදී තම මානසික සුවතාවය සහ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව වැඩිපුර සැලකිලිමත් විය යුතුය. අධික ලෙස සිතීම සහ සංවේදී වීම නිසා ඇතිවන මානසික ආතතිය, බඩේ දැවිල්ල හෝ අජීර්ණ වැනි තත්ත්වයන් මතු කිරීමට ඉඩ ඇත. පිටතින් ආහාර ගැනීමේදී පිරිසිදුකම පිළිබඳව දැඩිව සැලකිලිමත් වන්න. ශරීරයට සිසිලස ගෙන දෙන පළතුරු සහ එළවලු වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය. දෛනිකව සුළු වේලාවක් හෝ භාවනාවක නිරත වීම හෝ සුබාදහම සමග කාලය ගත කිරීම ඔබේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යද බෙහෙවින් වර්ධනය කිරීමට හේතු වේ. විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින කටක ලග්න හිමියන්ට මෙම මාසය තුල යම් යම් ප්‍රගතිශීලී ලක්ෂණ පෙන්눔 කරයි.
ලේඛන කටයුතු වල පැවති ප්‍රමාදයන් ක්‍රමයෙන් මගහැරී යන අතර පවුලේ අය සමග එකතු වී විදේශ සංචාරයක යෙදීමට බලාපොරොත්තු වූ අයට ඒ සඳහා අවස්ථාව උදා වීමට ඉඩ ඇත. විදේශ රටවල සිටින සමීපතමීන්ගෙන් සුබ ආරංචි ලැබෙනු ඇත. කෙසේ වෙතත් රැකියාව සඳහා විදේශගත වීමට උත්සාහ කරන අය තමන් සම්බන්ධ වන ඒජන්සි හෝ පුද්ගලයන්ගේ විශ්වාසවන්තභාවය පිළිබඳව දෙවරක් සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. නිසි නීතිමය උපදෙස් මත පමණක් විදේශ කටයුතු මෙහෙයවන්න. මෙම මාසයේදී ඔබේ සංවේදී බව දුර්වලකමක් කර නොගෙන එය අන් අය තේරුම් ගැනීමට ඇති ශක්තියක් බවට පත් කරගන්න. තීරණ ගැනීමේදී හැඟීම් වලට වඩා ප්‍රායෝගිකත්වය ගැන සිතන්න.